ආයිබෝවන් තෙරුවන් සරණයි. ඔය සීලු දෙනාටම අර 2000න් පස්සේ ඉපදිච්ච අපේ තරුණ දුවා දරුවන්ට මම යෝජනා කරනවා ඔගොල්ලෝ බලන්න මේ යුද්ධය කියන්නේ මොකක්ද කියන එක. අන්න දැවැන්ත යුද්ධයක් සිද්ධ වෙනවා. මිසයිල් වලින් ප්‍රහාර එල්ල කරන්නේ. දැන් මම දැක්ක තරුණයෙක් කතා කරනවා. ඒ තරුණයා කියනවා මේ යුද්ධයක් කිව්වට එයා යුද්ධ දැකලා නැහැලු. දැන් තමයිලු මේ ඇස් වලට මිසයිල කියන ඒවා දකින්නලු. කොයි වෙලේ කොතන පුපුරයිද කියලා එයාට බයක් හිතෙනවා කියලා ඒ තරුණයා මේ ප්‍රකාශ කරනවා. එතකොට ඒ තරම් ලොකු යුද්ධයක් මහා විශාල යුද්ධයක් තිබ්බ මේ රටේ යුද්ධය ඉවර කරපු නායකයාට අපි කොහොමද සලකන්න ඕනේ කියන එක ඕගොල්ලන්ට තේරෙනව ඇති නේද ආදරණීය දුවේ පුතේ. ඕගොල්ලෝ ඒ නායකයාට කතා කරපු විදිය වැරදි කියලා තේරෙනව නේද දැන්? අර මරණ බයේ දුවනවා. මිසයිල එනකොට දුවනවා කට්ටිය. ඉතින් ඒ නිසා සෙල්ලම් දෙයක් නෙවෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කරේ 30 වසරක යුද්ධයක් ඉවර කරපු නායකයාට අපි අපේ ආයුෂත් අරගෙන නිරෝගී සම්පන්නම ජීවත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ඔබතුමා අපිට ජීවිත දාණය ලබා දුන්නු මහා අභීත නායකයෙක්. ඒ වගේම තමයි විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකික අපේ සියලුම සහෝදර සහෝදරියන්ට ජයශ්‍රී මා බෝධීන් වහන්සේගේ පිහිට හා ආරක්ෂාව තෙරුවන් ගුණ බලයෙන් ඔබ නිරන්තරයෙන් ආරක්ෂා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.